පින්වතුනි අද රටේ ගම් වතුරේ දහස් ගණන් මිනිසුන් අරතැන් වෙලා මේක ප්‍රධාන හේතුව තමයි අපේ මිනිසුන් ජීවත් වෙන්නේ අධර්මිෂ්ඨ සමාජයක. ඒ නිසා මම ඔය පින්වතුන්ගෙන් ඉල්ලා සිටිනවා ධාර්මික ජීවිතයක් ගත කරන්න. नहीं पीत महारही रहला विनाशයක් කලේවාම නොසිතෝ ලෙස පුරිරු උනේ ඇයි මේ ලෙස සබාදාම ආස පොළව ඌලනු බෑ උන්නිතු දැන් යයි සුන්වි දහස් ගණන් මිනිසුන් ඇත ගම් වතුරෙන් අවතැන්වි අධර්මිෂ්ඨ කම්වන්දයි සබාදාම ඇවිසුසුනේ ධාර්මිකව දිවිගෙවන්න හැම මොහොතෙම මිනිස්සුනේ ඇහැයලි සුවඳට ගන්නට අප බැන්දන් පිරිත් නෝල් තරුණ පිරිස පිළි අරගෙන කුතුසි කරන් ලජ්ජතෝල් සමහර මව්වරු මව් පදවිය පන් කොට ගින්දාලට අනුතර පන්කිරි දරුවව විසි කරනවා ගංගාවට කියා දුන්න බුදු සමිඳුන් සුරාවේ ඇති ප්‍රතිවිපාක කියා විසින් මුර කෙලසන පුදුම සමාජයක් මේක නැදගත් පවුලකින් බැන්න තම බිරිඳට මහල්ලුනි තුපුපත් මව්පිය දෙන්නව මාළු මඩමේ කරයි තනි දේපල වස්තුන් පිළිබඳ තෘෂ්ණාවෙන් මත් දීලා දාතල පියතුමා මරයි තවත් පුතෙක් වස දීලා නිදන් වස්තු සොරකම් කර සැප විඳින්න තව වැඩියෙන් දාගැබුදු පිළිම බිඳි පාර දිදි කුණු දෙවියෙන් නිදි කරවා තම අම්මව නිදි පෙති දීලා රහසෙම නිදිනව පිරිසම් පුතු මවගෙන් ලිංගික පහසම දියසන් යනවා කියලා තරුණ කෙල්ල තැන් තැන්වල වැඩිපුර තියුසන් කරන්නේ මල්වත් දෙයි හෝතරවල සාපයක් ලංවන් මට ඒකයි මගේ මතවාදේ පොප වෙලා සබහාදහම කෙරුවේ මේ අපරාධේ පිළිගන්නත් බැරි තරමට ළමා ලෝකෙ වෙනස් වෙලා බැරි රැවුලක් එන්න කලින් තුන්වැටියට පුරුදු වෙලා නම්බුකාර ඉන්විලසින් ඉන්නා සමහර උදවිය